මල්ලි මම අපි තලකැලේ ව්‍යාපාරය කරන්නේ ගෙදරම. මායි මහත්තයා තව සේවක කට්ටියක් ඉන්නවා. ඉතින් ඔයාලව මට හම්බුනේ 2024 අවසාන කාලේ වගේ. ඊට පස්සේ මම ජයමුනි දසගාථා රත්න ගෙන්න ගත්තා. එතකොට ගණදිවි ගාථා රත්නය, ගණදිවි පිළිමේ යසෝදරා තෙරණිය ඔක්කොම කරගත්තා. ඒව මම හරියටම කෙම්පම් කරනවා. ඉතින් ඔයාලා හම්බුනායින් පස්සේ මගේ ව්‍යාපාරේ තාගන්න බැරි තරමට දියුණුනා. මට මේ හදලා ඉවර කරගන්න බැරි තරමට මෙත්තටම ඉල්ලුම තියෙනවා. කියන්න දේවල් නම් ගොඩයි ඒ වුණාට ඒවා කියා ගන්න තරම් ශක්තියකුත් නැහැ. ඒ තරමටම මම ගොඩ සතුටින් ඉන්නේ. හැමදේම මට නැහැ කියන දෙයක් නෑ මල්ලි. මට හැමදේම තියෙනවා. ඒ ඔයාලා හම්බුනේන් පස්සේ ඔයා කියන්නේ මගේ පර්ස් එකේ මුදල් නැති වෙන්නෙම නැහැ. හැම වෙලාවෙම මුදල් තියෙනවා. ව්‍යාපාරේනොත් හැමතිස්සෙම ගලාගෙන එනවා සල්ලි. තරමට මුදල් ආකර්ෂණය වෙනවා. රෙදි කඩේකට ගියත් මං හිතන දේට වඩා වැඩියෙන් ඇදුනුත් ගන්නවා. කනබන දේ වුණත් අඩුපාඩුවක් නැහැ. හැමදේම ගෙදර කෑම වේවත් ඕන තරම් බුද්ධ පූජා තියෙනවා. ඒ දේවල් හැමදේම හරියටම කරනවා. ඉතින් පාන්දර 3:00ට නැගිටිනවා. එනගිලා භාවනාත් කරනවා. ඉතින් මම ඇත්තටම මේ විශ්වය කියලා දැනගෙන හිටියට විශ්වය මේ තරම් ප්‍රාතිහාර්යයි කියලා දැනගෙන හිටියේ නැහැ. මේ තරම් දේවල් මම දැනගත්තේ ඔයාලගෙන්. ඔයාලා කියන හැම දෙයක්ම කරනවා. ඒවා හරියටම කරනවා. මට මහත්යාගෙන ගොඩාක් උදව් තියෙනවා. එයා තමයි හැමදේම කරලා දෙන්නේ. ඉතින් අපි මට දුවයි පුතා ඉන්නේ. ඉතින් අපි ලස්සනට පව ජීවිතේ ගෙනියනවා. වටපිටාවයට උදව් කරනවා. පින්දහම් කරනවා. හැමදේම කරනවා මල්ලි. ඉතින් බණ භාවනාවල් කරනවා. ඔක්කොම දේවල් කරනවා. දැන් අඩුයි නැහැයි කියන්න ඇත්තටම මට කිසිම දෙයක් නැහැ. හැමදේම තියෙනවා. ඉතින් ඔයාලට ගොඩාක් පිං. ඔයාලගේ දෙමාපියන්ටත් ගොඩාක් පිං. අද ඔයා මාව මෙතෙන්ට සම්බන්ධ කරගත්තටත් ගොඩාක් පිං. ගොඩාක් ස්තුතියි. මම උදේ ඉඳන් බහින්නේ මහ පොළොවටත් ස්තුති කළා. පොළොවට පය තියන්නේ එදින් බහිනකොට භූමි මහා කාන්තාවට ස්තුති කියලා. ඉතින් හැමදේම ස්තුති කරනවා. දෙමාපියන්ට ස්තුති කරනවා. ඉතින් එච්චරයි. ඔයාලට ගොඩාක් පිං. ගොඩාක් ස්තුතියක්.